ප්‍රමිතිකරණය, ගුණාත්මක භාවය, විනිවිද භාවය සහ නිර්මාණශීලීත්වය යන ස්ථිරසාර පදනමෙන් ලංකාවේ රූපවාහිනී ඉතිහාසය තුළ බිහිවුණු දැවැන්තම සම්මාන සන්නාමයයි සුමති සම්මාන සන්නාමය කියලා කියන්නේ. 31 වන සුමති සම්මාන උළෙලට පෙර ගමන් යමින් ඊට සමගාමීව අපි සුමති සම්මාන පිළිබඳව සාකච්ඡා කරන්නට සූදානම්. සුමති සම්මාන උළෙලෙහි අතීතය, වර්තමානය සහ අනාගත දැක්ම පිළිබඳව අපි මේ සාකච්ඡාව ඔබට ගෙනෙන්නේ. වැඩසටහනට සම්බන්ධ වෙනවා සුමති සම්මාන උළෙලෙහි නිර්මාතෘ මෙන්ම සභාපති ආචාර්ය තිලංග සුමතිපාල මහතා. සුමති සම්මාන වේදිකාව කියලා කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියක් තියෙන වේදිකාවක් දක්වා පවත්වාගෙන යාම වෙනුවෙන් දැඩි මහන්සියක් කැපවීමක් දරන නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක්. මේ සම්මාන උළෙල ඇතුලේ තිරේ පිටුපස, තිරේ ඉදිරිපස වගේම පිටුපස කතාවේ සියලුම දේ ගැන ඉතාම විමසිල්ලෙන් ඉන්න ප්‍රධානතම චරිතය තමයි ඔබතුමා. ඔබතුමාත් එක්ක වැඩ කරනවා කියන එක ලීසි පහසු වැඩක් නෙමෙයි. අත්දැකීමෙන් කියන්නේ. දැන් මේ තිරේ පිටුපස නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරමින් මේ දක්වා සාර්ථක නිර්මාණාත්මක අත්දැකීමක් ප්‍රේක්ෂකාගාරයට ගෙනීම සම්බන්ධයෙන් ඔබතුමා කටයුතු කරන්නේ කොහොමද? සහ මේ සෙවිල්ල සම්බන්ධයෙන් වන රහස මොකක්ද? ඇයි ඔච්චරටම මේ මහන්සි වෙලා මේ වැඩේ ඔබතුමා ජීවත් වෙන්නේ ඇත්තටම? නිර්මාණශීලී දේවල් එක්ක වැඩ කරන නිර්මාණකරුවන් ඇගීමට ලක් කරන රාත්‍රිය ඒකත් නිර්මාණශීලී රාත්‍රියක් වෙන්න ඕනේ. ප්‍රමිතියක් ගැන කතා කරන්න බෑ අපිට ප්‍රමිතියක් නැතුව. ඉතින් අර තමන් ආදර්ශයේ පිහිටලානේ අනික් අයට උපදෙස් දෙන්න ඕනේ. අපි උත්සාහ ගන්නවා ඒ නිසා අපි කණ්ඩායමක් එකතු වෙලා ඉහළ තත්ත්වයේ රාත්‍රියක් බවට පත් කරා. ඒකේ පිටිපස්සේ මට තියෙන විනය තමයි මම මුද්‍රණ ශිල්පියෙක්. ඒතර මන්ට පළවෙනි දේම මට නිර්මාණශීලීව ඉවර කිරීමේදී පිළිවෙලට අවශ්‍යතාවය මම හුඟක් බලනවා. ඒ කියන්නේ අපි පිළිවෙලකට ඉන්න ඕනේ කියන එක අපේ පුහුණුව. ඒ වෙන අපි පාසල් දිවියේ ඉඳන් අපේ අධ්‍යාපනයට එහා ගිහිල්ලා අපි ඒ සම්හන්සලට කියලා දීපු දේ ගත්තා ධර්මානුකූල ප්‍රතිබල අපිට පිළිවෙලයි පිළිවෙතයි කියන එක අපිට පුහුණුවක් තියෙනවා. ඒ නිසා ඒක වෙන්නේ නැති මං හිතන්නේ මේ අපි මේ වගේ නිර්මාණයකදී එළියට එන්නේ. ඒ වගේම මං හිතනවා මේ වැඩක් කරන්න ගියාම සිතාරා අපි ඒ වැඩේ ගැන අවබෝධයක් ඇති කරගෙන ඒක හරියට කරන්න ඕනේ. ඉතින් මගේ තාත්තා කියලා දීලා තමයි පොඩි කාලෙම අත ගහනවා නේ හරියට කරන්න නැත්නම් නොකර ඉන්න. ඒක වෙන කෙනෙක්ට කරන්න නම් තමන් වැඩේ වගකීමක් ගන්නවා වගකීමේ නායකත්වය ගන්න. අර ඒ වගකීම පිළිවෙලක් ඇතුව කරන්න. මම හිතන්නේ ඒ පුහුණුව තමයි මට තියෙන්නේ කියන්නේ. දැන් කොහොමත් සුමති සම්මාන වේදිකාවේ නම් ඔබතුමා ගැහවහලා කිසිම දෙයක් කරන්න බෑ. ඒක තමයි ඇත්තම කතාව. දැන් ඔබතුමා කියනවානේ මගේ තාත්තගේ පුරුද්ද තමයි කරනවා නම් හරියට කරන්න බෑ නම් වෙන කෙනෙකුට කරන්න ඔයා ඉඩ දෙන්න. එහෙම පුරුදු වෙලා එහෙම ක්‍රමයකට ගොඩ නැගිලා තමයි සුමති සම්මාන වලට මේ තරම් මහා දැවැන්ත ඉල්ලුමක් සහ වටිනාකමක් එකතු කරන් ඔබතුමා නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක් හැටියට තිරේ පිටපස කතාවට නායකත්වය දෙන්නේ. දැන් අවුරුදු 30කට කලින් ඊටාම තරුණ වයසේදී මේ වැඩේ පටන් අරගෙන ඔබතුමා දැන් අරගෙන ආවනේ. හැබැයි දැන් ඉස්සරහට යනකොට මම අර ආරම්භයේදීම කිව්වා මේක මේ දශක 4ක මුල් 4වෙනි දශකයේ මුල් කාලේ. දැන් කාලේ වෙනස් වෙනවා, ස්වභාවය වෙනස් වෙනවා. ඔබතුමාගෙන් පස්සේ මේ දායාදේ ඉස්සරහට අරගෙන යන මේ වගකීම නායකයෙක් හැටියට නායකත්වය දෙන්න පුළුවන් ඊළඟ පරම්පරාව. ඔව් මම හිතන්නේ සිතාරා සුමති සම්මාන රාත්‍රියේ පෞද්ගලිකව අපි කාටත් අයිති කියලා මම හිතන්නේ. ඒක අපිට තියෙන වගකීමක් හැටියට තමයි අපි දන්නේ. ඒ නිසා මම හිතනවා මේක එක්ක සම්බන්ධ වෙවි වැඩ කරන පිරිසක් ඉන්න විශාල මගේ සහෝදරිය ඉන්නවා, මගේ පුතාලත් දැන් සම්බන්ධයි. ඒ වගේම කරුණාකාරීත්වයේ විශාල පිරිසක් මේකට එකතුයි. අවුරුදු ගානක් තිස්සේ ඒ අය දැන් ගොඩක් වගකීම් අරගෙන තියෙනවා. ඒ නිසා මම ක්‍රමයෙන් මගේ ඍජු සම්බන්ධතාවය අඩු වෙමින් පවතින අඩු කරමින් ඉන්නවා. ඒත් මම හිතනවා කාලෙත් එක්ක පුළුවන් වෙයි කියලා මේක ඉදිරියට ගෙනියන්නත් මගේ ඍජු සම්බන්ධතාවයක් නැතුව.
කෙසේ වෙතත් ඔබතුමා අර පවත්වාගෙන ආපු ප්‍රමිතියයි ගුණාත්මක භාවයයි තව වැඩි වෙලා අපිට ඉදිරි කාලේදී දකින්න සහ අත්විඳින්න හැකියාව ලැබෙයි කියලාත් අපි තරයි විශ්වාස කරනවා. දැන් තව පැත්තක් තියෙනවා තිලක මහත්මයා. රූපවාහිනී ක්ෂේත්‍රය කියලා කියන්නේ නිර්මාණාත්මකව ගත්තහම අපේ සමාජය ඇතුලේ යම්කිසි විධිමත් සමාජයක් සහ අර්ථපූර්ණ සමාජයක් බිහි කිරීම සඳහා ඍජුව දායකත්වය ලබා දෙන්න පුළුවන් මාධ්‍යයක්. මොකද රූපවාහිනී තිරේ අපි දකින්න gedara තියෙන. හැබැයි මේක ඇතුලේ කර්මාන්තයකුත් තියෙනවා. එතකොට මේකෙන් ප්‍රතිලාභයක් ලාභයක් උපදවන්න බැරි නම් කර්මාන්තයක් හැටියට පවත්වාගෙන යන්න බෑ. ඇගීම් සම්මාන වල තියෙන විශේෂත්වය තමයි කර්මාන්තයක් සඳහා දෙන ඍජු දායකත්වය. ඔබ කොයිදිරියට පැහැදිලි කරන්නේ මේ රූපවාහිනී කර්මාන්තය ඇතුලේ සම්මාන වල විශේෂයෙන් සුමති සම්මාන වලින් ලැබෙන සහයෝගයත් එක්ක තවත් ඊළඟ පරම්පරාවකට මේ වෘත්තීය භාවය විවෘත වීම පිළිබඳව. ඔව් මම හිතන්නේ තිසිතාරා ඒක විදි කිහිපයකට සිද්ධ වෙනවා. එකක් ඒ නවක කලාකරුවන් එය වේදිකාගත වීම ඉතා තරුණ වයසේදී ඉතා කියන්නේ ඉස්සර නැගී එන නළුවා නෙලිය වගේ අය අවුරුදු 10ක් 15ක් ඇද්දා ලංකාවේ ඉතාම ප්‍රබල ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා. මේක අත්දැකීමෙන් දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කෘතින් වලට සම්බන්ධ වෙන අයට හැදෙනවා එළියේ වාණිජ්‍යමය වටිනාකමක්. ඒ වාණිජ්‍යමය වටිනාකමදී එක නිර්ණායකයක් වෙනවා. එයාට එයා සම්මානනීය, එයා වැඩිම ජනප්‍රියම, එයාට මේක නිර්දේශ දෙකක් ලැබිලා තිබෙනවා. ගිය අවුරුදු 5 නිර්දේශ නාමයන් 3ක් තියෙනවා. එහෙම නැත්නම් මේ වේදිකාවේ එයා නැටුම් ගැයුම් කරලා තියෙනවා. ඉතින් මේ වේදිකාව තුල සිය ගණනක් කෘති නිර්මාණයට සම්බන්ධ කලාකරුවන්ට යම්කිසි තෝතැන්නක් බවට පත් වෙනවා. එය වාණිජ්‍යමය වශයෙන් හැම කලාකරුවෙක්ටම ඍජුව හෝ වක්‍රව විශාල සහයෝගයක් ලැබෙනවා. මම එහෙම කියන්නේ අපි ඇගීමට ලක් කරන එහෙම නැත්නම් සම්මාන ලබා දෙන ඔහු නිර්දේශ වෙනකට අමතරව මේ වේදිකාවේ මේක වර්ණවත් කරන්න එකතු වෙන විශාල පිරිසක් මේ දවසට වෙන් කර ගන්නවා අපිත් එක්ක වැඩ කරන්න. මොකද ඒක බොහොම සන්තෝෂයෙන් ආසාවෙන් කැපවීමෙන් මේ අපේ දවස අපේ කෘතින් එළි දක්වන දවස මේක අපි ලස්සනට කරන්න ඕනේ මේකට කියලා මේ තිරේ පිටිපස්සේ විශාල පිරිසක් මට සහයෝගය දක්වනවා, දායකත්වය දක්වනවා. ඒක මම හිතන්නේ හේතු වෙන්නේ අවුරුද්ද පුරාම එයාට වාණිජ්‍යමය වශයෙන් ඒ වගේම එයාගේ කෘතින් වලට ඇගීම් කරනකොට වැළඳ දැන්වීම වෙන්න පුළුවන්. එයාට නිර්මාණ කරන වෙනත් අවස්ථාවක් වෙන්න පුළුවන්. විශාල අවස්ථාවක් මම හිතනවා සුමති රාත්‍රියෙන් ලැබෙනවා. දැන් ඔය කාරණේම අනිත් පැත්තෙන් ගත්තාම තිලක මහත්මයා අපි ගොඩක් වෙලාවට රූපවාහිනී නිර්මාණවල තිරේ පිටුපස කණ්ඩායම හඳුනගන්නේ මේ ටයිටල් වලින්. කියන්නේ ටෙල්නාටිය තේමා ගීතේ වාදනය වෙනකොට සංස්කරණ ශිල්පියා කවුද, සංගීතවේදියා කවුද, ගායකයා ගායිකාව කවුද, නිර්මාණ අධ්‍යක්ෂවරයා කවුද, නිෂ්පාදකවරයා කවුද, කැමරා ශිල්පීන් කවුද, අංගරචන ශිල්පීන් කවුද කියලා අපි දකින්නේ නම් වලින් විතරයි. අපි ඒව මුහුණුවරයගේ දකින්නේ නැහැ. අපි හැමදාම ටීවී එක ඉස්සරහට ගියපුවාම නළු නිළියව සහ ඒ ඉදිරිපත් කරන තිරේ ඉදිරිපස පිරිස මිසක පිටුපස පිරිස අපි කිසිම දවසක දකින්නේ නැහැ. හැබැයි අකණ්ඩව අවුරුදු 31ක් පුරා තිරය පිටුපස නිර්මාණවේදීන්ව වේදිකාවට සම්ප්‍රාප්ත කරුවේ සුමති සම්මානවල කියලා අපි බොහොම වගකීමෙන් කියනවා. අන්න ඒ වාර්ෂිකව ලැබෙන ප්‍රේක්ෂකාගාරයට එන්න අවස්ථාව උදා කර දීම. මේක හරි විශේෂයි. අපි හැමදාම තිරේ පිටුපස්සේ දැක්කයි මුළු රටක් ලෝකයක් අඳුරගන්නේ මේ අවුරුදු 30 පුරාවට ඒ කාර්ය ඉෂ්ට කරන්නේ සුමති සම්මානවල. තිරේ පිටුපස නිර්මාණශීලීන ලෝකයට ආවරණය කරලා උන්ට දෙන ඇගීම් වටිනාකම. ඔබ කොහොමද පැහැදිලි කරන්නේ? එතන්නේ සියලු දේවල් සංක්ෂිප්තයක් හැටියට සිතාරා කිව්වේ ඒක තමයි අපේ බලාපොරොත්තුවත් ඒ වගේම අපේ අපේක්ෂාවත් වෙන්නේ. මොකද නිර්මාණකරුවාගේ නිර්මාණශීලීත්වය ඇගීම ලක්ෂණ වගේම ඔහුට එදා රාත්‍රියේ ලැබෙන අභිමානය, ඔහුට හැදෙන ලැබෙන උත්තේජය, ඒ ලැබෙන ගෞරවයේ වටිනාකම මුළු ජීවිත කාලයේම අනිකුත් කටයුතු කරන්න ඊට වඩා හොඳ නිර්මාණයක් කරන්න ඊට හොඳ තත්ත්වයක් ඉදිරිපත් කිරීමට ශක්තියක් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේම මේ
සමහර මේ දේ මම සඳහන් කරන්නේ මම දැක්කා මේ ළඟදී මේ රවීන්ද්‍රනන්දනීය මහත්මයාගේ ඔහුගේ කලා ජීවිතයේ චිත්‍රපට වැඩසටහනක් තිබුණා. ඔහු ඇගීමට. ඒකේ ඔහු රංගපාපු චිත්‍රපට 10ක විතර අධ්‍යක්ෂකවරු. සමහර අධ්‍යක්ෂකවරු චිත්‍රපට දෙක තුනක අධ්‍යක්ෂණය කළා. සමහර නිෂ්පාදකවරු. විශාල පිරිසක් මේ වේදිකාවේ ඉදිරියේ ඉඳගෙන මේ නැරඹුවා. සමහර අයත් එක්ක මම සාකච්ඡාත් කරන්න හම්බුණා. එතකොට දැන් අපි රවීන්ද්‍රනන්දනීය කියන ඒ කුටහස්ත නායකයා කලාවේ අපිත් එක්ක දැන් ඉන්න ප්‍රධානියා ගැන ඇගීමට ලක් කරන පිටිපස්සේ කොච්චරවත් අධ්‍යක්ෂකවරු ඉඳගෙන උදව් කරන්නේ නැද්ද මේ කෘතිය හෙළි දක්වන්න මහන්සි වෙන්නේ නැද්ද සෙට් එක හොයලා ලයිටින් බලලා ලොකේෂන් හොයලා කැමරා බලලා මේකප් කොච්චර අමාරු දෙයක්ද ඉතින් ඒ අයට ඇගීම තුල මම දකින්න දෙයක් තමයි ඒ අයව ලොකු මේ යාර ඉස්කෝලේ ප්‍රින්සිපල් තියෙන්නේ අපේ එතකොට අපේ ක්ලාස් ටීචර් තියෙන්නේ ගෞරවයක් බයක් එතකොට අපි ඒ වගේ අර හැබැයි ඒ ප්‍රින්සිපල් ඉස්කෝලේ මෙහෙවනවනේ අපිට ගරු කරන්නේ නමුත් එළියට පේන්නේ නැත්නම් ඒක ගෞරවය අම්ල තාත්තලගෙන් ලැබෙන්නේ. මම හිතන්නේ ඔයා කියපු දේ තමයි ඒ කලාවට සම්බන්ධ කලාවත් එක්ක ඉන්න ඒ සියලු අය කියන්නේ නළු නිලියන් වලට නළු නිලියන්ට අමතරව සියලු දෙනාට වේදිකාව ලබා දීමෙන් ඇති වෙන තත්ත්වය. තවත් අවධානයට ලක් කළ යුතු ක්ෂේත්‍රයක් තමයි පැතිකඩක් තමයි අපේ අනුග්‍රාහක බෞද්ධුන්ගේ දායකත්වය කියන කාරණේ. කොයිතරම් බාධක අභියෝග රටේ පැවතියා වුණත් විවිධ කාලවලදී අනුග්‍රාහක බෞද්ධුන් නිරන්තරයෙන්ම සුමති සම්මානවලත් එක්ක හිටියා. එතකොට මේ තරම් විශ්වාසයෙන් සුමති සන්නාමය සමග සම්බන්ධ වෙන්න අපේ අනුග්‍රාහකයන් තුළ ඔබතුමා ගොඩනගලා තියෙන විශ්වාසය කොයි වගේද? මම හිතන්නේ හැම අනුග්‍රාහකෙක්ම දිහා බැලුවොත් ඒ අය පළවෙනි දේ තමයි සිතුවිල්ල මේ රටේ මේ කලාව සඳහා අපි මොනවද කරන්න ඕනේ. ඒ නිසා මම දැක්කේ නැහැ කිසිම අනුග්‍රාහකයෙක් අපිට එකතු වෙනවා එයාගේ මේ වෙළඳ වශයෙන් තියෙන ජනතාව අතරට යන්න තියෙන අවස්ථාව මත පදනම් කරගෙන කියලා මම හිතන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට සමහරට අපේ සුමති සමාන් රාත්‍රියේ අපිත් එක්ක එකතු වෙන අනුග්‍රහයට වඩා ඊට වඩා විශාල වශයෙන් ජනතාව අතරට යන්න පුළුවන් වෙන ක්‍රම තියෙන්න පුළුවන්. නමුත් කලාකරුවන් කලාව උදෙසා කරන රාත්‍රියට සහභාගී වෙන්නේ එකතු වෙන්නේ මම හිතන්නේ ඒ අය කලාවට කරන ආදරය දක්වන කැමැත්ත සහ උපකාරයක් හැටියට. ඒ අරමුණම තමයි විශ්වාසය බවට පරිවර්තනය වෙලා ඇත්තේ මම හිතන්නේ මේ වෙලාවට. ඔව් මම හිතන්නේ ඒක බොහොම කියන්නේ දැන් මම දන්නවා මේ අපි අනුග්‍රාහක මහත්මයන් එකතු වුණාම ඒ අය කලාකරුවන් එක්ක එකතු වෙනවා එයාට එක සාකච්ඡා කරනවා එයාට උදව් කරන්නත් කැමතියි එයාට සම්බන්ධ වෙන්න බලනවා. ඉතින් අර වේදිකාවේදී ඒගොල්ලන් ඔය අනුග්‍රහයක් කරන කාටවත් ඔය කලාකරුවන්ම ලේසියෙන් ළඟට හම්බ වෙන්නේ නැහනේ. අපි ගෙදර ඉඳන් තමන්ගේ ආලින්දේ ඉඳන් චිත්‍රපට බලනවා මේව බලනවා ටීවී ගෙදර ඉඳන් ෆැමිලි එකත් එක්ක බලනවා. නමුත් ඒ අය ආදරය කරනවා. ඒ චරිතත් එක්ක ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒ නිසා අනුග්‍රහයකනුත් මම හිතන්නේ එදා රාත්‍රියේ ඒ කලාකරුවන් වැළඳ ගන්න බොහොම ආදරෙන්. 31 වන සුමති සම්මාන උළෙල ජූලි මාස 15 වෙනිදා සවස මොනාක් ඉම්පීරියල්හිදී බොහොම දැවැන්ත අත්දැකීමක් හැටියට ඔබට ගෙන එන්න සියලුම කටයුතු මෙවරටත් සූදානම්. අපි ඒ උත්කර්ෂය විඳිමු අත්දැකීමු. ඔබතුමාට බොහොම ස්තුතියි.